පස්සේ විභාගයේ සිටින්නේ දරුවාට ඒ වගේම AWA ඉසුරු ජපානයේ ජීවත් වෙන්නේ ඔන්න ඔය සියලු දෙනාගේම සියලු බාහිරපොදු ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න. තිරුවන් සරණයි කියනවා හැමෝටම. ඉතින් අද මම මේ වෙලෙදී දෙවුන්දර විශ්ව දේවාලයේ දරුවනේ හැම කෙනෙකුටම ශාන්තියක් යහපතක් උදා වේවා. හැම දරුවෙක්ම වරම් ශක්තියින් තවමත් බල වේවා කියලා කියනවා මහ විශ්ණවි හාමුදුරුවන්ගේ සත්පත්ති නිමේනියන්ගේ සදපියන්ගේ පිහිටයි. ඉතින් දරුවනේ පේන ශක්තිය ගන්න අපි වඳින්න ඕන තැනක් තමයි දරුවනේ මේ දෙවුන්දර විශ්ව දේවස්ථානය කියන්නේ. මොකද අතියතුම් මහ විශ්ණවි හාමුදුරුවෝ තමයි සියලු නේත්‍ර වරම් වලට අවශ්‍ය මාලාවන් දෙන්නේ. ඒ නිසා දරුවනේ මේ මම කියන්නේ නිතරම මහ විශ්ණවි හාමුදුරුවන්ගෙන් ඉල්ලන්න තමන්ගේ පේන ශක්තිය බල කළා දෙන්න කියලා හැම කෙනෙක්ම ඉල්ලන්නේ. මේ දරුවනේ වලට පේන්නේ පාත්තින් දේවාලය, අලුත් දේවාලය, මෙතන තියෙනවා කාලි දේවාලය. ඔය ටික තමයි දරුවනේ තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි මොකද මගේ ජීවිතේ මං කිසිම ගුරුවරයෙක් නැතුව මෙතෙන්ට ආපු තුන්වෙනි පාර. ඇත්තටම ජීවිතේ ගොඩක් සතුටුයි. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ දේවතාවුන් වහන්සේලාට ස්තුති වෙන්න ඕනේ. ඉතින් මම හැම දරුවෙකුටම කියන්නේ මේ වරම් ගමේ ඉස්සරහට යනකොට අපි මිනිස්සුන් කතා ගණන් ගන්න නැතුව අපි අපේ ගමනේ යන්න ඕනේ. සියලු දරුවන්ට එන යහපතක් වේවා, ශාන්තියක් උදා වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදය සැලසේවා.